හයි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මේ වීඩියෝ එකේ නම් ඉතින් තියෙන්නේ අපි මේ පාර සිරිපා කරුණා කරපු විදිය. ඔන්න ඉතින් දැන්ටම අපි ගමන පටන් අරගෙන තමයි තියෙන්නේ. අපි ඉතින් මේ පාර සිරිපාද ගියේ හැටන් පාරෙන්. ඔයාලත් ඉතින් හැටන් පාරෙන් ගිහින් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔය ඉතින් අපි අතන අතර වෙලා හැමෝම පඳුරු දාලා ගමනේ ඉතුරු ටික යන්න තමයි ඉතින් හදන්නේ. අපි නම් ඉතින් මේ පාර සිරිපාද කරුණාකරේ හැටන් පාරෙන් සිරිපාද කරුණා කරන්න පාරවල් 4ක් තියෙනවලු යාළුවනේ. අපි නම් ඉතින් හැටන් එකෙන් තමයි ගියේ. මම අනිත් පාරවල් වලින් ගිහිල්ලත් නැහැ. දැන් ඉතින් ඔය අපි ඉන්නේ සීතගංගුල ගාව. ඔතනදී අපි පොඩ්ඩක් ඉඳගෙන ඉඳියා මහන්සි අරගෙන කියනවා. අපේ අක්කලා එහෙමනම් ඉතින් ඔය දැන් ෆොටෝ එහෙම ගන්න තමයි ඉතින් හදන්නේ. දැන් ඉතින් තාත්තලා එහෙමත් ආවා. අපි ඉතින් දැන් ඔතනදී හැමෝගෙම අතේ පඳුරු ගැට ගැහුවා. අපි ඉතින් සිරිපාද කරුණා කරන හැම පාරම වගේ පඳුරක් ගැට ගහනවා. ඔන්න ඉතින් දැන් නම් අපි මළුව ළඟටම ඇවිල්ලා තමයි ඉන්නේ. දැන් නම් ඉතින් වෙලාව 8ට විතර ඇති. බලන්නකෝ ඉතින් රැට මළුවේ තියෙන ලස්සන. ඇත්තටම ඉතින් මේ වෙලාවේ මළුව මාරම සීතලයි. ඔය ඉතින් ඇහෙනවනේ උලන්ගේ සද්ද එහෙම. අපි ඉතින් ටිකක් වෙලා මෙතන ඉඳලා පහළට බහින්න කියලා තමයි හැදුවේ යාළුවනේ. අපි ඉතින් අද රෑ මළුවේ ඉන්නවා කියලා තමයි හිතුවේ. ඇත්තටම කිව්වා අපේ කරුණා කරා මමයි අයියා ඉඳියා ඉර පායනවා බලන්න. ඔය ඉතින් අපි සිරිපාද ගිහපු දවසට පස්සේ දවසේ බලන්නකො ඉතින් අහසේ තියෙන ලස්සන. ඇත්තටම කිව්වොත් ඉතින් ඉර පායනවා. එහෙම ලොකුවට පෙවුන්නේ නැහැ. මීදුමත් එක්ක වැහිලා තමා තිබ්බේ. හැබැයි ඉතින් අහස මාරම ලස්සනට තිබුණා. ඒ ලස්සන ඉතින් ෆෝන් එකේ කැම් එකෙන් බලනවට වඩා ඇත්තටම ඇස් දෙකෙන් බලනකොට මාරම ලස්සනයි යාළුවනේ. දැන් ඉතින් අපිත් ඔය දැන් වෙලාව 7ට විතර ඇති. අපි දැන් පහළට බහින්න කියලා තමයි ඔය හදන්නේ. මායි අයියේ තමයි ඉතින් යාළුවනේ අන්තිමටම පහළට බහින්න ඉතුරුනේ. ඔය පේනවනේ ඉතින් අමාරුවෙන් පඩියෙන් පඩිය පහළට බහිනවා. අපි දැන් නම් ඉතින් පහළට බහින ගමන් එක තැන්වල ඉඳ වටේ කඩවල් වලින් එක ඒවා කකා පහළට බැස්සා ඉතින්. ඔයාලත් සිරිපාද යනකොටම එහෙමද යාළුවනේ? ඇත්තම කිව්වොත් සිරිපාද ගිහලා නැති යාළුවෝ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම සිරිපාද යන්න. ඇත්තටම ඒක මාරම ලස්සන සුන්දර ගමනක්. අපි ඉතින් අපේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අපේ වීඩියෝ එක ලස්සනයි නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ආදරේ බයි.